ඉපාට උනන්නේ නැහැ ඉතින් සුදු බබා කොහොමද අවුරුදු ගානකින් මම හිතන්නේ අවුරුදු 4කින් විතර ඔන්න හැමෝම කිව්වා ප්‍රෑන්ක් එකක් අයියට දෙන්න අයියට සෙකන්ඩ් වෙන්න එපා කියලා සෙකන්ඩ් වෙන්න නැතුව ඉන්න බලනවා නෙමෙයි දුන්නේ නැහැ ඉතින් අවුරුදු 4කින් විතර ප්‍රෑන්ක් එකක් ඒ හින්දා අද හිතුවා එකක් දෙන්න බලලා කියන්නේ කොහොමද කියලා බලමු හරි ගියොත් ගුටි කන්න වෙයිද දන්නේ නැද්ද බලමු අයියා දැන් එයි එයා ගියා පොඩි දෙන්නව දාලා ඉන්න අපේ නන්දම්මලගේ ගෙදරට එතකම් මම වැඩට ලෑස්ති වෙනවා Happy birthday to you. Happy birthday. එහෙනම් ඔයාගේ හැමදේම සුබ වෙන්න ඕනේ. මම ඔයාලට එහෙනම් නිමාඩුව හිමිසරේ කෝල් එකක් දෙන්න. බිසි නැති වෙලාවක. bye. ගියා. කාලේ අද ඔය කාලේ XK මොකයි XK මොන XK මගේ X ගේ බර්ත්ඩේ එක අද ඉතින් මට හැපි බර්ත්ඩේ කියන්නේ කිව්වේ ඉස්සෙන්ද හැමිනේනවා මෙහෙ දෙන ෆෝන් එක ඕනේ නැහනේ ඉතින් කමක් නැහැ ඉතින් අපි සතුටුයි ඩිලි වුණාද කපට ෆෝන් එක දෙන්න මම ලහන්න එපා ඉතින් මොකක්ද කරන්නේ හරි තියෝ අයියනේ ඔච්චර තරහ ගන්න දෙයක් නෙමෙයි මම කරේ තරහ රීඩ් කරලා මෙච්චර ඉක්මනට වෙන්නේ දෙන්න පොඩ රීඩ් කරලා මේ කොහෙද නම්බරේ නම්බරේ මම හොයාගත්තා ඉතින් පරණ කන්ටැක්ට්ස් තියෙනවනේ පරණ කන්ටැක්ට්ස් කමක් නෑනේ ෆෝන් එක දෙනවා තරහකාරයෝ තියාගන්න හොඳ නෑ මට යාළු නෑ ඉතින් රීඩ් කරලා දැන් ඉතින් කරන්න වැඩක් නෑ ඕන මම ඩිලීට් කරන්න දැන් හරිද හැබැයි තියා රීඩ් කරලානේ ෆෝන් එක දෙන්නකො කොහෙන්ද ෆෝන් නම්බර එක ඉතින් අනේ මොන මගුලට මට විශ් කරන්න කිව්වේ ඉතින් ඔයාට මම ඉතින් ඔයාට විශ් කරන්න දුන්න මම විශ් කරන එක කවුද දන්නේ මේ කමන්නේ නෑනේ යාට සතුටු හිතෙයි දැන් ඔයාත් විශ් කරා ගියා අයියෝ කමෝන් අනේ දැන් කොච්චර කාලයකට පහ ගන්න එපා කමෝන් කොච්චර කාලයකට කලින්ද ෆෝන් එක දෙනක ඉතින් දැන් රීඩ් කරලා ඉවරයි දැන් ෆෝන් එක කමක් නෑ දෙන්න මොකටද ෆෝන් එක ඩිලීට් කරන්න ඉතින් ඔයාට ඕන වෙනම මේකක් යවා ගන්න ඉතින් වැඩක් නෑ ඉතින් එයා අහලා ඉවරයිනේ එයා ඩිලීට් කරා හරිද ඔහොම ඩිලීට් කරම හරිනේ ඩිලීට් for everyone එයාට ආය අහන්න බෑනේ එකපාරයි ඇහුවේ අහන්න නැත්තේ නිල් පාටින් ටික් දෙක තියෙනවා ෆෝන් එක පොලේ ගහන ෆෝන් එක අනේ ෆෝන් එක නම් පොලේ ගහන්න එපා සිම් එක පොලේ ගහන්න සිම් එක ගහගන්නේ පුකේ අහුවක් කියනවා අයියෝ වස්තු කමෝන් කුණු හර පහ ගන්න එපා කිව්වා ඔච්චර ආදරේද මට මොන ආදරයක්ද ඇයි ආදරේ නැත්තම් ඔය තරගන්නේ අනේ මේ යන්න නිකන් වා බලන්න කොච්චර හොඳද කියලා මගේ එක්ස්ට්‍රා විශ් කරානේ යන් කොයි අතුර මොන අතුර වාහනේ අතුර ඔයා ගාව ඇති ඒකත් අමතක වුණාද නේ වාට කවුනාගල ෆෝන් එක දෙනවා ඉතින් මම ඔයා කරන්න ඕන එක කරා ඒ උනාට ඉතින් අපි චුට්ටක් ඔයා අතුර ගත්තද නෑ මම මම ගාව ෆෝන් එක ෆෝන් මට සතුටුයි බෑ මේ හැමින්න නයිපා මේ ඉරිසියාව මොන එතන ඉරිසියාවක් නෙමෙයි තියෙන්නේ නෑ අනවශ්‍ය දෙයක් ඉරිසියාව ඔයාගේ නෑ නැත්තම් ඔයා විශ් කරන්නේ නෑනේ මම දන්නේ නැහැ මොකෙද්ද කියලා ඉතින් විශ් හැපි බර්ත්ඩේ කියන්නකෝ මම කිව්වා මේ අනවශ්‍ය දේවල් ඕනේ ෆෝන් එකේ. ඉතින් මං ඩිලීට් කරා දෙයියනේ යා රීඩ් කළා. එහෙම ඩිලීට් කරන්න නෙමෙයි මං ඕනා කිව්වේ.
ඔයා ඩිලිට් කරලා හරියන්නේ නැහැ නේ මේ පසුතැවෙන්න එපා ඉතින්. පසුතැවෙන්න. ඔයා දැන් පසුතැවෙනවා. මට වැඩේ මම පසුතැවෙනවා. පසුතැවෙනවා. නැද්ද? ආ? මේ හරි හොඳයි නේ මගේ එක්ස්ට්‍රා විශ් කරා දෙයක්. කන පැලෙන්න ගහන්නේ ආ. එයාට 38යි හරියට. මට 38 නෙමෙයි. ඇයි? මට 38යිද? එහෙනම් කීයද? යනවා යන්නේ. 88 98 98 2018 කොයිද ඉස්කෝලේ ගියේ? 37යි නේ. තාම කොල්ලයි ඉතින්. හැබැයි මම පොඩ රැවුල චුට්ටක් ඉදිලා හැබැයි. එයා නම් එච්චර එහෙම වයස ඉදිරිය නැතුව ඇති. දැක්කෙත් නැහැ කාලෙකින් ලංකාවට ගියාම බලන්න යන්න ඕන. ඇයි ඉතින් අපේ යාළුවා ගෑස් එක ගන්න පුළුවන් නේ? ඕන් නැති වැඩ කරලා. පිස් මේ අනේ මේ නවත්තන්න නිකන් අගලක් කියන තු. ඉතින් අපේ යාළුවාගේ නේ දැන් කොහෙවත් යන්න බෑ ළමයි දැම්මට කවන්න ගෙදර යන්න. ඇයි අප්පා කියන්නේ? අද ඉරිදා කොහේ හරි චුට්ටක් ඇවිදින්න යන්න. දවස දවස එයාලට ඇඳුම් ගන්නක් මගේ තියෙනවා. දවස මූසල කරලා මොකෙද්ද හිපාටු වෙට්ට මේව කරලා කෝල් කරලා. හිපාටු නැහැ ඉතින්. සුදු බබා. මම යමන් ගෙදර මේ යමන්ගේ මේ කුණුහල් පහ ගන්න බලන්න මේ මට ගුටි කන්න බෑ හරිද මේ මම ප්‍රෑන්ක් එකක් කරේ ඔයා මට දෙකක් කරා අනේ අනෝ යන්න අවුරුදු 4කින් කරේ ගුටි කන්න බැරි හින්දා ටන්ටටෝ ටන්ටටෝ මේ චීස් තරහ ගියද ෆෝන් එකට හා ෆෝන් එකට මාළුත් නම්බර එකකට මොනවද වෙන ෆොටෝ එකක් දාලා අපේ නංගි කෙනෙක් නම්බර එකට ෆොටෝ එකක් දාලා අපේ නම හා ෂුවර් නෑ ආයි ඩිලීට් කරා ඔන්න ගයිස් ගුටි කන්න බැරි හින්දා ප්‍රෑන්ක් එක නැවතුවා ආයි කවුරු ඉස්සර වෙයිද දන්නේ අවුරුදු 4කින් විතර මම හිතන්නේ කරේ ඔයාලා හරියට දවස් බල්ල කියන්න මම කවවත් දන්දිවිට ප්‍රෑන්ක් එකක් කරලා තියෙන කියලා ඇත්තටම එහෙම වුණා නම් මොකද වෙන්නේ අනේ මේ දැන් ඒක නවත්තන්න ඕක තමයි වෙන්නේ නේ එහෙනම් ගිහින් එන්න බයි බයි කියන්නකෝ බයි